ඔයත් පුංචි මුදලක් අතේ තියාගෙන ව්‍යාපාරයක් කරන්න හින දකින්න. ආවහන් නිෂ්පාදනයේ පුංචියට පටන් අරගෙන මම වගේ ලක්ෂණයකට අරගෙන යන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම්. එන්න මාත් එක්ක. මේ තියෙන්නේ මම පුංචියට පටන් අරගෙන අද දැවන්ති ව්‍යාපාරයක් විදියට කරගෙන යන සනද ශ්‍රීපස් ආයතනයේ නිෂ්පාදනය කරන පාරමයි. මම අද ඔයාලට එන්නන්න බලලා තියෙන පුංචි මුදලක් ඒ මුදල වෙනත් කරලා පුංචි මැෂින් එකක් අරගෙන කොහොමද මේ වගේ ලස්සන සෙල්ෆ් කරන්නේ කියලා. ශ්‍රී ලංකේ නිෂ්පාදනය කරන ගුවන්විදුලි සම්මුස්ලිපස් ආයතනයේ නිෂ්පාදනය කරපු මැෂින් එකක් මම ඔයාලට ගෙනලා තියෙනවා බලන්න. මෙතන තියෙනවා නිවසේ පුංචියට පටන් ගන්න ශ්‍රාවකයාට කියන පදිම මැෂින් එකක්. මේක මැනුවල් සෙට් කරන මැෂින් එකක්. මේකට කෑලි 8ක් හම්බ වෙනවා 2,75,000 මේ මැෂින් එක. මම මේක නෝරට යන ඉස්සලම සෙට් කරලා පෙන්නන්න ඉස්සලා මේ කපන මැෂින් එක. මේක මේ ඉවර එක පත් වෙලා කපන්න පුළුවන්. තනියෙන් එකක් මේක සෙට් කපන්න පුළුවන්. ගෑනුත් දෙකක් වැඩ කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඉතින් මැෂින් එකක් හම්බ වෙනවා. මේ වගේ ග්‍රයින්ඩර් එක. මේ ග්‍රයින්ඩර් එක කරන්නේ අපි මේ ඉස්සරහට යටපැත්ත රවුට් කරගන්නවා. ඒ වගේම පැත්ත බෆ් කරගන්න විතර බෆින් එක හදලා තියෙනවා. ඒකෙන් මේ වගේ ෆිනිෂ් කරගෙන අපිට සෙට් වල අසින් හදා ගන්න පුළුවන්. පටිදානෙක දෙකක් වෙනවා. මම මේ වගේ කකුලේ පටිදානෙක උයි ඒකම අතින් පටිදාන මැෂින් එකක් හම්බ වෙනවා. සෙලෙක්ට් කපන අච්චු 20ක් හම්බ වෙනවා. ඒ වගේම එම්බෝස් අච්චු 10ක් හම්බ වෙනවා. මතක තියාගන්න ඔයාලගේ නම ක්‍රියේට් කරගන්න යන වෙළඳ පොළට ඔයාගේ නම කිව්ව ඔයාලා සෙලෙක්ට් හදලා දෙන්න කැමති නම් ඒකට මම ඔයාගේ නම දාපු මෝල්ඩ් එකක් හදලා දෙනවා. සෙලෙක්ට් ඔයාගේ නම ගහලා වෙළඳ පොළට ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ තියෙනවා මෙතන අක්ෂර 4 මැෂින් එකක්. මේක කම්පියුටර් එකකින් තමයි දුවන්නේ. මේ මැෂින් එක බොහොම සජ්ජ මැෂින් එකක්. බලන්න ලංකාවේ පළවෙනි වතාවට තමයි මැෂින් නොරන් දිදෙන මැෂින් එකක් වань නිර්මාණය කරේ. මේව අපි පිටරටකින් ගෙනාව වගේ ලස්සනට හදලා තියෙනවා. මේ තියෙනවා ඒකට හම්බ වෙන මේ රස හතර මැෂින් එකට හම්බ වෙන ප්‍රේටින් මැෂින් එක එම්බෝස් කරන්නත් පුළුවන් ස්ටිකර් කරන්නත් පුළුවන්. ඉතින් රස හතර මැෂින් එක ගත්තත් දෙකයි තමයි මැෂින් එක ගත්තත් මේ රවුටර් එක හම්බ වෙනවා. මේ පටිදානෙක දෙකක් හම්බ වෙනවා. කටරේට 20 හම්බ වෙනවා. හරි අපි බලමු මේ මැනුවල් මැෂින් එකෙන් කොහොමද සෙට් එකක් කරගන්නේ කියලා. මගෙන් නැතුව ඉන්ඩිපෙන්ඩන්ට් මැෂින් එකක් ගත්තත් කවන්නේ. බලන්න මේ ඔයාලා මැෂින් එක ගන්න ගියපුවාම මෙහෙම මේ තනියෙන් මේ බලන්න මම අල්ලගෙන ඉන්න විදිය මෙහෙම තනියෙන් මේක මැෂින් එක කරන්න මැෂින් එක දැනෙන්නේ නැති වෙනවා. ඒක බලක් දාන්න නැහැ. මේ අපි දැන් මම අතින් කපන මැෂින් එක පෙන්නනවා. මෙතන අපේ නිමැටික් යන්ත්‍රය. මේකෙදි ඒ වගේ නිවර් නැහැ. මෙන්න මේ බටන් එක පුෂ් කරපුවාම මේ ස්විච් එක ප්‍රෙස් කරපුවාම මේ සෙල්ෆ් එක ගන්න ඉතින් පාරක් ගන්න මේක ගමතක සෙල්ෆ් එක 1000ක් 1500ක් හදාගන්න පුළුවන්. මේකේ පුළුවන් වෙන්නේ ඔක්කොම එක එක විදිහට දවසට සෙල්ෆ් එක 400ක් 500ක් හදාගන්න පුළුවන් මැෂින් එකක් නේ. අපි බලමු දැන් ස්ටිකර් පින් එකක් කොහොමද මේ මැෂින් එකෙන් කරගන්නේ කියලා. ඉන්ටර්නෙට් එකක් හම්බ වෙනවට මේ වගේ එම්බෝස් අච්චු 10ක්. ඒ එම්බෝස් අච්චු 10 මෙහෙම තියන එක තමයි කැමති එක. අපි මේකේ අමන්න එකක් කරනවා. ඉතින් මේ අමන්න එකට කියලා වක් කරගත්තු සෙරෙප්පු අරගෙන මේ මැෂින් එකට කියලා අපිට පුළුවන් මේ තනියෙන් ප්‍රෙස් කරනවා. අර වගේම තප්පර 5ක් ප්‍රෙස් කරලා මේ වගේ ලස්සන මෝඩ් එකක් පාඩ බලා ගන්න. හොඳයි අපි දැන් මේ කපාගත්තු අඩිය print කරලා මේ වගේ ග්‍රයින්ඩර් එකක් මම කරලා දෙනවා කියලා මේ ග්‍රයින්ඩරේ මේ පැත්තෙන් පොළ මේ වගේ රබ් කරගන්න අනිත් පැත්තෙන් පුළුවන් මේක බෆින් කරලා ලස්සනට ෆිනිෂ් කරගන්න. ඊට පස්සේ අපි දැන් සෝදානම් ගෙනින් පටි දාන්න බලා ගන්න මේ පටි දාන එක කබලින් පටි දාන එක මම ඊට අමතරව අතින් දාන එක දෙනවා. මෙන්න මේ විදිහට තියලා මේ පටිය තියෙනවා වම දකුණු කියලා ඒක මතක තියාගන්න මේකට මේ පටිය පාර මේ සෙලෙක්ට් කොට කොහොමද මලක් අල්ලගන්නේ කියලා මේ මල් අපේ ආයතනෙන් මිලදී ගන්නත් පුළුවන් නැත්නම් ගෙදරින් මල් හදන විදිය කියලා දැන් ඉතින් තප්පරින් ඇලෙනවා
බලන්න පුංචි වෙලාවක් යනකම් ස්වයං රැකියාවක් විදියට තමන්ට සෙරෙප්පු හදන්න කැමැත්තෙන් ඉන්නවනම් මේ වගේ ලස්සන සෙරෙප්පු මේ ලේඩිස් සෙරෙප්පු මේ බ්‍රෑන්ඩඩ් සෙරෙප්පු තියෙනවා ජෙන්ට්ස් සෙරෙප්පු මේ වගේ හොඳ මේ මෙටීරියල්ස් ගන්න තැන් මම ඔයාලට කියලා දෙන්නම් අපේ ආයතනයේ මැෂින් එකක් ගත්තාම බඩු ගන්න තැන් එක මම ලංකාව තියෙන තේරුම් කරලා දැනුවත් කරනවා ඉතින් මොන වගකීමක් තියෙන අත්දැකීම් තියෙන දැනුම තියෙන ආයතනයක් කරන රුවන්වැල්ලේ අපේ සඳු ස්ලිපර්ස් ආයතනයත් එක්ක එකතු වෙලා ජීවිතේ කොට දාගන්න කියලා අපි ඔයාලට ආරාධනා කරනවා එන්න ඇවිල්ලා බලන්න මම හැමදාම කියන්නේ සෙරෙප්පු හදන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඔයා මැෂින් බලන්න කම්මැලි වෙන්න එපා ලංකාවේ තියෙන වාහිනී ඇඩ් මේ වගේම YouTube Facebook වල තියෙන ඒ ආයතන අධ්‍යයනය කරලා හැමදාම ගිහිල්ලා බලලා අන්තිමට එන්න මං ගාවට රුවන්වැලි සන්දේ ස්ලිපර්ස් ආයතනය තමයි මගේ ආයතනය පුංචියට පටන් ගත්ත මගේ ව්‍යාපාරේ අද දැනට ව්‍යාපාරය කියලා තියෙනවා රුවන්වැලි සන්දේ ස්ලිපර්ස් ආයතනයේ සන්දේ ස්ලිපර්ස් ප්‍රයිවට් ලිමිටඩ් තමයි දියුණු කරගන්න පුළුවන් නම් ඉතින් මම ආරාධනා කරනවා මගේ පුංචියට පටන් ගන්න වෙලාවට බලගේ ස්වයං රැකියාව දියුණු කරලා ලංකාව ප්‍රසිද්ධියනමක් හදාගන්න ඉතින් මතක තියාගන්න ඔයාලා දුප්පත් වෙලා ඉන්නේ ඔයාලගේ වැඩක් නෙවෙයි හැබැයි ඔයාලා දුප්පත් විදියට නරලා යන්නේ ඔයාලගේ වැරද්ද. ඒක නිසා ජීවිතේ දිනන්න පාවන නිෂ්පාදනය කරන්න බය වෙන්න එපා කවදාවත් නරක වෙන්නේ නැති ප්‍රොඩක්ට් එකක් තමයි මේක ඊට මාර්ගෙන්නේ නැහැ. අත් මම හදලා තියෙනවා මේ ලස්සනට සෙරෙප්පු හදන්න හොඳ ව්‍යවසායකයෙක් වෙලා ජීවිතේ ජය ගන්න. ඒ වලට සුබ දවසක් ආයිබෝවන්.